ආයුබෝවන්. අදර් නොදුඩුමානෙන් අපි පිවිසෙන්නේ මිනිස් ඉතිහාසයේ අතිශය භයානකම අනාවැකියක් කරා. මේ මුළු මහත් පෘථිවියම මිනිස් ලේන් තෙත්මන මනුෂ්‍යත්වයේ මිය යෙදෙන ඒ මහා ම්ලේච්ඡ යුගය ඔබ දන්නවාද? බුදුදහමේ එන මුරුගසන් වර්ෂාව යනු හුදෙක් වැස්සක්ද? නැතිනම් මිනිස් මොලයේ සිදුවන මාරාන්තික විපර්යාසයක්ද? රැඳෙන්න අපිත් එක්ක අවසාන තත්පරයේ තෙක්ම මේ මහා ලේලගිරීම පිටුපස ඇති නොදුටු මානය දැනගන්න. ඔබ නොදුටු විශ්වයේ අභිරහස් ගවේෂණය කරමු. නොදුටු මානය. බුදුදහමට අනුව ලෝකයේ අවසානය ආරම්භ වන්නේ මිනිස් ගුණධර්ම පිරිහීමත් සමගයි. මිනිසාගේ ආයුෂ අවුරුදු 80, 50, 20 දක්වා අඩුවෙමින් ගොස් අවසානයේ මිනිස් ආයුෂ අවුරුදු 10 දක්වා සීමාවන යුගයක් උදා වෙනවා. ඒ කාලයේදී මිනිසුන්ට අම්මා, තාත්තා, සහෝදරයා කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැති වී යනවා. හරියට තිරිසන් සතුන් මෙන් තමන්ගේම ලේ ඥාතීන් සමග පවා ගැටුම් ඇති කරගන්නා ම්ලේච්ඡ මානසිකත්වයක් එනම් සත්ව සංඥාව මිනිස් මොළය තුල රජ කරනවා. මුරුගසන් වර්ෂාව කියන්නේ දින 7ක් පුරා පවතින මහා භීෂණයක්. බුදුදහමේ විස්තර වන පරිදි මේ කාලයේදී මිනිසුන් අතට හසුවන ඕනෑම දෙයක්, ඒ කියන්නේ ලී කැබැල්ලක්, තනකොළ ගසක් පවා මාරාන්තික ආයුධ බවට පත්වෙනවා. ඔවුන් එකිනෙකාව දකින්නේ දඩයම් කළ යුතු සතුන් ලෙසයි. මුරුග යනු මෘගයා හෙවත් තිරිසනයි. මිනිසා තුල සිටින මෘගයා අවදිවන මේ දින 7 තුල පෘථුවිය මහා මස්කඩයක් බවට පත්වෙනවා. නූතන විද්‍යාව සහ මනෝවිද්‍යාව මේ ගැන පවසන්නේ කුමක්ද? විද්‍යාඥයන් පවසන්නේ අධික ජනගහනය, සම්පත් හිඟකම සහ මානසික පීඩනය නිසා මිනිස් මොළය ප්‍රචණ්ඩත්වයට වග කියන ඇමිග්ඩලා කොටස පාලනයෙන් තොර විය හැකි බවයි. මෙය සෝෂල් කලැප්ස් හෙවත් සමාජීය බිඳවැටීමක් ලෙස හැඳින්විය හැකියි. පෘථුවියේ ආහාර සහ ජලය අවසන් වූ දිනක මිනිසා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ ආකාරයෙන්ම එකිනෙකාව මරා ගන්නා ම්ලේච්ඡ තත්වයකට පත්වී හැකි බව නවීන විද්‍යාවත් පිළිගන්නවා. මේ මහා ලී වැගිරීමෙන් බේරෙන්නේ කවුද? බුදුදහම පවසන්නේ මේ ම්ලේච්ඡත්වයට අකමැති මනුෂ්‍යත්වය අගය කරන ඊතා සුළු පිරිසක් වනාන්තර සහ ගුහාවද සැඟවී ජීවිතය බේරා ගන්න බවයි. දින 7කට පසු මේ ලේ වැස්ස නතර වූ විට ඔවුන් නැවත පැමිණ එකිනෙකාව වැළඳගෙන පින්වත ඔබ තවමත් ජීවතුන් අතරද කියා අසමින් මනුෂ්‍යත්වයේ අලුත් යුගයක් ආරම්භ කරන බවයි සඳහන් වන්නේ. මුරුගසන් වර්ෂාව කියන්නේ හුදෙක් පුරාවෘත්තයක්ද? නැතිනම් අපේ අනාගතයේද? අපේ ගුණධර්ම පිරිහෙන වේගය දෙස බැලීමේදී මේ හෙට දිනයේ වුවත් සිදුවිය නොහැකිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අභිරහස් තොරතුරු දැනගන්න නොදුටු මානිය සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබ සැමට ජයග්‍රාහී දවසක්.